ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ හිකරුවට. මේ ඉන්නේ අපි ඉන්න හොටෙල් එකේ. ඉතින් අපි හවස තමයි මේ හොටෙල් එකට ආවේ. අපි හවස මෙහි ඉඳලා රෑ කෑමත් අරගෙන පහුවෙනිදා උදේ තමයි අපි ගියේ අපේ ට්‍රිප් එකේ හොඳම කෑල්ලට ස්කුබා ඩයිවිං වලට. මේකෙදි ඔයාලට කියන්න ඕන ඇත්තටම ස්කුබා ඩයිවිං ඔයාලා කවදාවත් මිට කලින් කරලා නැත්නම් ඒ කියන්නේ ඔයාලගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නම් මේක කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේගොල්ලෝ විනාඩි 20ක විතර ප්‍රී සෙෂන් එකක් දීලා තමයි ඒගොල්ලෝ ඇත්තට මූදට ගිහින් දාන්නේ. ඒ වගේම මෙතනදී ඔයාලට දෙනවා පොඩි ෆෝම් එකක් ෆිල් කරන්න. මේ ෆෝම් එකේ ඔයාලා කියන්න ඕන ඔයාලට තියෙන හැම මෙඩිකල් ඉෂුව එකක්ම. එතකොට එයාලා ඒවට විසඳුම් දෙනවා. කොහොම හරි ඔයාලගේ සාමාන්‍යයෙන් ඇඟේ බර අනුව එයාලා වෙන වෙනම ඔයාලට මෙන්න මේ විදිහට ස්කුබා ඩයිවිං කිට්ස් වෙනම එයාලා දෙනවා. ඒ වගේම මේ කිට් එක ගැන හොඳ එක්ස්ප්ලනේෂන් එකකුත් යන්න කලින් හම්බෙනවා. වෙනවාට මේ ඉක්මනට පාවිච්චි කරන්න හැටි වතුරට ගියාට පස්සේ එන්න ඕන විදිය ෆලෝ කරන රූල්ස් ටික වතුරට කතා කරන විදියයි. මේකේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. මෙතන ටැංක් එක, මෙතන රෙගියුලේටර් එක, මේ ජැකට් එක වලට අපි කියන්නේ BCD කියලා. BCD කියන්නේ buoyancy control device. මේක නෑ ෆ්ලෝට් වෙනවා. ඊට පස්සේ යට යන්නේ ඔයාලට නිකම්ම යට යන්න බෑ. යට යන්න ඕනේ weight belt එකක්. ඇඟේ බරේ හැටියට තමයි දෙන්නේ. සමහරවිට බර වැඩි වෙනවා. බර වැටෙනවා කියලා පොළවේ ගල් වල එහෙම වදිනවනේ. එතකොට මෙන්න මේකෙන් තමයි කන්ට්‍රෝල් කරගන්නවා වගේ කියන්නේ. buoyancy එක weight එක හදාගන්නේ මේකේ. හැබැයි ඔයාලා කරන්න ඕනේ නැහැ ඔයාලගේ පළවෙනි වතාවනේ. පත් එක යන එකනට උදව් කරලා මේක කරගන්න. මේක ඇවිල්ලා 12 ලීටර් ටැංක් එකක්. මේක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. අපිට මේක හුලං බාක් 200ක් ෆිල් කරන්න පුළුවන් normal oxygen. මේ දවස් ගන්න. ඒ වගේ normal oxygen. මෙන්න මේ රෙගුලේටර් එකේ තියෙන hoses 4ක්. hoses දෙකක් එනවා. පාට දෙකකින් වගේ දකුණු අත පැත්තට. දැන් නම් උටින් වම් අත පැත්ත අපි සාමාන්‍ය ලෝක පිටින් එල්ලන් යන්නේ. එතකොට පිට පැත්ත නම් දකුණු අත පැත්ත නෑ hoses දෙක. ඔය hoses දෙකට අපි කියන්නේ breathing hoses කියලා. කහ පාට එක කළු පාට එක. ඉතින් ඒ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න එතනදී අහන්නත් පුළුවන්. ඊට පස්සේ එයාලම දෙනවා අපේ ඇඟේ සයිස් එකට ස්මෝල්ද මීඩියම්ද ලාර්ජ්ද කියන කිට්ස් ටික. අපිට කැමති එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට චේන්ජ් කරගෙන එයාලගේ බෝඩ් එකේම අපි මුලින්ම මම කිව්වා වගේ ප්‍රී සෙෂන් එකකට එක්කන් යනවා. අන්න එතනදී තමයි ඔයාලට සාමාන්‍යයෙන් මොහොත යටට ගොඩක් අපි ගැඹුරට යනවානේ. අන්න එතනදී ගැඹුරට ගියාම ඔයාලට වෙන්න තියෙන අපහසුතා ගැන එහෙමත් නැත්නම් හදිසියේ ඔයාගේ ගොගල්ස් දෙක ඇතුළට වතුර ගියොත් එහෙම ඒ වගේ පොඩි පොඩි දේවල් වුණත් එයාලා කියලා දෙනවා කොහොමද ගැඹුරේදී කරගන්න විදිහ කියලා. ඒ වගේම ඔයාලට මොකක් හරි මුහුද යටදී මොකක් හරි අපහසුතාවයක් දැනුනොත් එහෙමත් නැත්නම් අර අත්තටම මුහුද යට ටිකක් පීඩනය වැඩි නිසා කන් අගුල් වැටෙන්න වගේ පුළුවන්. අන්න එතකොට එයාලා කියලා දෙනවා කොහොමද ඒක මගහරව ගන්න කියලා. ඉතින් ඔන්න දැන් අපි ප්‍රීසෙෂන් එකෙන් පස්සේ මුහුදට යන්න පිටත් වුණා. මේ වගේ බෝට් එකකින් තමයි යාලා අපිව ගිහිල්ලා ඒ හරියට දාන්නේ. කිසිම දෙයකට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. මොකද දැන් අපේ කට්ටිය ගොඩක් ගියපු හින්දා හැම දෙන්නෙක්ටම එක කෝච් කෙනෙක් වගේ යාලා අපිත් එක්කම එනවා. විසිරි ඉන්සෙට් කරගන්න ඕනේ. මෙයා ඉන්සෙට් කරලා ඒවාගේ විසිරි ඊට පස්සේ මාස්ක් එක දාගන්න. මාස්ක් එක හරියට දාගන්න. හරි. පොට් එක දිහට අරගෙන ඊට පස්සේ රෙගුලේටර් එක අරගෙන කටේ තියලා දකුණු අතේ තියලා අල්ලගන්න. මේ අල්ල තියාගන්න ඕනේ ඔක්ටොපස් එකට. ඇඟිලි තියාගන්න වගේ මාස්ක් එක ඇඟිලි තුනක් වෙනවා. ඊට පස්සේ වම් අත තියාගන්න වගේ weight මාස්ක් එකේ ස්ට්‍රැප් එකට හරි weight belt එකට තියලා කකුල් දෙක ළඟට අරගන්න. අරගෙන පස්සට රෝල් එකේ තියෙන පණිතේ බාර් බුත් අල්ලන් ඉන්න එපා. අර ඔයාලව අල්ලන් ඉන්න. හරිද? අර බලන්න. මොකුත් කරන්න නැහැ නිකන් පයින්. මොකුත් කරන්න දැන නිකන් පයින්. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මීට කලින් ස්විමින් කරලා නැත්තම් ඩයිවිං කරලා නැත්තම් මෙතනදී කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. දැන් අපිට කලින් කියලා දුන්නා වගේ අපි ලෑස්ති වුණා මුහුදට පනින්න. ඉතින් ඇත්තටම මේක පිටිපස්සට තමයි පනින්න ඕන. සාමාන්‍යයෙන් ස්විමින් කරනකොට ඉස්සරහටනේ අපි පනින්නේ. මේකෙදි පිටිපස්සට. කකුල උඩට ගන්න.
කකුල උඩට ගන්න. එක අතක් මාක්ස් එක තියාගන්න. අනිත් හරි. හොඳට මුහුද ගන්න. හරි. ඉතින් මේ වගේ මුහුද ඇතුළට ගියාට පස්සේ හරිම ලස්සනයි. ඒක ඇත්තටම හිතාගන්න බෑ මේක මුහුද යට මෙච්චරම ලස්සනයිද කියලා. පාට මාළුවෝ ඒ වගේම සමහරක් තැන්වල අපි දැක්කා මුහුද පත්ලේ ගිලිච්ච නැව් කොටස් ඒ වගේ පොඩි දේවල් ටිකක් අපි දැක්කා. ඒක ඔයාලට මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි ගත්තේ ස්කූබා ඩයිවිං පැකේජ් එක ඇත්තම කිව්වොත් ලොකු ගාණක් නැහැ රුපියල් 7000ක් වගේ වෙන්නේ. ඒකේ වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ට අර මං කිව්වා වගේ කලින් ප්‍රීසෙෂන් එකක් තියලා පුරුදු කරලා තමයි ගැඹුරු මුහුදට දාන්නේ. ඉතින් ගැඹුරු මුහුදට එක්කන් යන්න කලින් එයාලා ගොඩාක් දේවල් අපිට මුහුදු පත්ලේ ගැන කියලා දෙනවා. මොකද මුහුදු පතුලේදී අපිට කතා කරන්න බැහැනේ. ඒ නිසා එයාලා සංඥා වලින් තමයි කතා කරන්න උගන්වන්නේ. ඉතින් ඇත්තටම මේක ජීවිතේ ලබා ගන්න ඕනම අත්දැකීමක්. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලට අපිට එයාලගෙම ඇඳුම් තමයි අපිට දෙන්නේ. එයාලගෙම ඉක්විප්මන්ට්ස්. ඒ නිසා අපි කලින් යනවා නම් පොඩි ටිප් එකක් විදිහට තමන්ගේ අසනීප ආරක්ෂාවට තමන්ට මේ ඩයිවිං කිට් එකට යටින් අඳින්න ඇඳුමක් අරන් යනවා නම් හොඳයි. ඒක ඇත්තටම ටිප් එකක් විදිහට මතක තියාගන්න. ඒ වගේම ඔයාලා මේ ඩීප් එකට යන්න කලින් බර ජාති ආහාර කන්න කලින් ගියා නම් හොඳයි. මොකද ඇත්තටම මුහුද පත්ලට ගියාම පොඩ්ඩක් අර පීඩනය වැඩි නිසා බඩ හැකිලෙන්න වගේ ගන්නවා. එතකොට වමන යන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ඒ කියන්නේ පොඩි බඩට ගොඩක් බර නැති කෑමක් අරගෙන යනවා නම් හොඳයි. ඒකත් ටිප් එකක් විදිහට මතක තියාගන්න. වගේ අපි කියපු හැම දෙන්නටම එක කෝච් කෙනෙක් ගානේ අපිට හම්බ වුණා. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා ළඟ GoPro එකක් වගේ දෙයක් තියෙනවා නම් මුහුද පත්ලට අරගෙන යන්න පුළුවන්. හැබැයි අපි මේ ගත්ත පැකේජ් එකේ විදිහට අපිට එයාලා ෆ්‍රී ෆොටෝස් වගේම ෆ්‍රී වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අපිට අරන් දුන්නා.